ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කිව්වට ඒ කියවන බොරුවක් වෙන අවස්ථා තියෙනවා. අද අපි ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ ඔබට කතා කරන්න ගෙන්නලා තියෙන්නේ මල්ටි ටැලන්ටඩ් කැරක්ටර් එකක්. එක පැත්තකින් මොහු බැංකු ශාස්ත්‍රයේ විධායක නිලධාරියෙක් දීර්ඝ කාලයක් තිස්සේ දිවයිනේ ප්‍රමුඛතම බැංකුවක. අනිත් පැත්තෙන් ඔබ දන්නවද ඔහු කෑගල්ලේ කඩවසම් ප්‍රබල දේශකෙක් ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳව. කෑගල්ලේ කඩවසම්ම දේශකයාද කියලාත් අපිට හිතෙනවා. අනිත් පැත්තෙන් ඔහු අනවුන්සර් කෙනෙක්, නිවේදකෙක්. තව පැත්තෙන් ගත්තාම ඔහු ක්‍රිකට් උද්ඝාටන. ඉවෙන්ට් මැනේජ් කරනවා. මේ හැමදේම එක මිනිහෙක්ට කරන්න පුළුවන්ද? අපි බලමු ඒ ගැන කතා කරලා. අද අපිත් එක්ක එකතු වෙනවා. ඔව් වඩාත්ම කැමති විදියට මම හඳුන්වන්නම්. කෑගල්ලේ කඩවසම් ප්‍රබල ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ දේශකයා. නීල් වැලිපිටිය. ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද යූත් රින් ඉන්ටර්විව් එකට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. පළවෙනි ප්‍රශ්නේ මම එතනින් මෙන්න කොහොමද අප්පා මේ හැමදේම බැලන්ස් කරන්නේ? ඉතින් විශේෂයක් නැහැ. ඉතින් පුංචි කාලේ ඉඳන් ඉස්කෝලේ කාලේ ඉඳන් පාසල් කාලේ මට මේ අත්දැකීම් ටික පාසලෙන් ආයේ පළවෙනි දේ. ඒකේ ප්‍රධාන දේ තමයි ඉස්කෝලේ කොහෙද? කැකල් ශාන්ත මරියාව ඉස්කෝලේ මගේ. ඔකේ ප්‍රධානම දේ තමයි මම 8 වසරේදී ශාන්ත මරියා විශ්වවිද්‍යාලයේ විවාද කණ්ඩායමට කට්ටිය බඳව ගන්නවා කියලා ඔන්න ටීචර් හොයාගෙන එනවා දිනාලංකා ටීචර්. එතකොට මමත් කතා කරන්න ආසයි. හැබැයි මට කතා කරන්න බෑ. ගිහිල්ලා මට තාම මතක ස්ටේජ් එක උඩ කතා කරද්දි වචන එන්නේ නැහැ. වචන එන්නේ අර කටේ වචන හිර වෙලා සබකෝලේ එන්නේ නැහැ වචන. එතකොට මාව ගත්තේ නැහැ ටීම් එකට B කණ්ඩායමට දැම්මා. ඒ කියන්නේ ස්ටෑන්ඩ් බයි තිබ්බේ. ස්ටෑන්ඩ් බයි තිබ්බා. හැබැයි ඉතින් මට ආසයි මේ නිවේදනය කරන්න. ඉතින් මම ඔක බලන් ඉඳලා එතකොට අපේ කෝච් හිටියා ධම්මික උපාලි අයියා. කෝච් කොමාරි මාව දැකලා දැන් නීතිඥයෙක් මං හිතන්නේ. දැන් නීතිඥයෙක් ගුරුවරේ. එතකොට මේ මල්ලි එන්න කියලා කතා කරන්න අරගෙන ඒත් මට බෑ මාසයක් යනවා ඒත් බෑ. මං ගෙදර ඇවිල්ලා කණ්ණාඩිය දිහා බලන් ප්‍රැක්ටිස් කරනවා. එතකොට මට පුළුවන්. මට පුළුවන් මිනිස්සු ඉස්සරහට ගියාම බෑ සබකෝලේ. හැබැයි මම අන්තිමේට කොහොම හරි ඔක හදා ගන්නවා. හදාගෙන කතික කරලා ඊට පස්සේ යම් තැනක දෙනවා කට. එතකොට පාසලේ සියලු දේවල් කරන්නේ මම හැම ඇනවුස්මන්ට් එකක් මම කරන්නේ. ඒකත් එක්ක පාසලෙන් තමයි වපසරිය හැදෙන්නේ. ඒත් එක්ක මට මතකයි මේ සමස්ත ලංකා විවාද තරඟාවලියක් තියෙනවා. සමස්ත ලංකාම හොඳම කතිකයා වෙන්නේ අන්තිමේට මම. ඔය වපසරිය තුන තමයි ඇත්තටම මූල බීජය පාසල. වෙන කොහොමද පාසලෙන් තමයි ওই දේවල් ගන්න. ඊට පස්සේ කොමර්ස් කරනවා. කොමර්ස් කාදී කොමර්ස් ඩේ ඕගනයිස් කරනවා. ඊට පස්සේ පාසලේ මීඩියා අපි පටන් ගන්නවා ගෲප් එකක්. ඒකට නමක් දානවා විවරණ කියලා. ඒකේ මුල් වැඩ කටයුතු මමයි අපේ අයියලා ටිකුයි එකතු වෙලා කරන්න JDT මදුශංක අද වෙද්දී රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කෙනෙක්. ඉතින් අපි ටික එකතු වෙලා යාර ගත්ත ඉස්කෝලේ පන්නරය තමයි මෙතෙන් ඉතින් ඇප්ලයි වුණේ ප්‍රධාන වශයෙන්. දැන් මේ මං හිමීට මාතෘකාවට එන්නේ. දැන් බැංකු ශාස්ත්‍රය කියන එක එහෙම එකපාරට එන්න පුළුවන් තරම් නෙවෙයි. මට තියෙන ගැටලුව තමයි ඔබ එක පැත්තකින් ගත්තාම බැංකු ශාස්ත්‍රයේ අවුරුදු 10ක විතර එක්ස්පීරියන්ස් තියෙනවා. කොහොමද මේ බැංකුවට තේරීපත් වෙන්නේ? මම ඒ ලෙවල් වල මුලින්ම කරන්නේ මැත්ස් කරන්නේ. මොකද මට ගණිතයට තමයි වැඩිම ලකුණු තියෙන හැම පාරම. ඉගෙන ගන්නත් පටන් ගන්න ඇත්තටම 9 වසරේ. ඒ වෙනකම් වැඩි ඉගෙන ගත්තේ නැහැ. 9 වසරේ ඉගෙන ගන්න පටන් අරගෙන ඊට පස්සේ 10 වසරේ 11 වසරේ එනකොට මට මැත්ස් තමයි වැඩිපුරම පුළුවන්. එතකොට අපේ මැත්ස් සර්ට ඉස්කෝලේ කිව්වා වැලිපිටිය ඔබ මැත්ස් කරපන් කියලා. ඉතින් මම මැත්ස් ක්ලාස් ගියා මාස 3ක්. හැබැයි මට ගෙදර තිබ්බ ආර්ථික ප්‍රශ්නත් එක්ක يعني මගේ තනි ජීවිතයක් තනි ගමනක් මම පුංචි ගන්න ටාගට් කරා. මොකද මට ඉන්නවා අක්කලා 3ක් අයියා කෙනෙක්. අක්කලා 3 දෙනාගෙන් දෙන්නෙක් පවුලේ බාලය. හරි. අක්කලා 3 දෙනාගෙන් දෙන්නෙක් O level fail. මොන පවුල මගේ. අයියාත් O level fail. ඒතර එක අක්කයි A level සමත්. හැබැයි A level සමත් වෙලා මාසෙන් දෙකකින් එයත් කසාද බඳිනවා. ඒතර මගේ තාත්තා සාමාන්‍ය ටවුන් එකේ පුංචි ව්‍යාපාරිකේ. ඔය වපසරිය මම පුංචි කාලේ දැක්කට පස්සේ මට ඒ කියන්නේ හිතේ මගේ පුංචි කාලේ ඉඳන් තියෙනවා මම පරදින්න කැමති නැති කේස් එක. හරි. එතකොට තාත්තා ගේ ජීවිත කතාවත් එක්ක මට ඕන උනේ සල්ලි. ඇත්ත කිව්වොත් මට සල්ලි ඕන උනේ. හරි.
ඒ සල්ලි වලින් මිනිමරලා සල්ලි ගන්න නැහැ හැබැයි. හරිද? මේ මට සල්ලි වලින් හොඳ විදිහට සල්ලි ගන්න. ඒකින් හින්දා මම මැස් කරන්න ගිහිල්ලා දැන් වැඩි තේරෙනවා මැස් කරද්දී මැස් පුළුවන්. මට කෙමිස්ට්‍රි පොඩ්ඩක් අවුල්. කෙමිස්ට්‍රි පොඩ්ඩක් අමාරුයි. ඒකින් හින්දා මම එනවා මාස 3න් කොමර්ස් ක්ලාස් එකට. කොමර්ස් ටීචර් කතාලා. කොමර්ස් ක්ලාස් එකට ගිහලා එදා ඉඳන් කොමර්ස් තමයි කරේ. ඊට පස්සේ කොමර්ස් කරලා ඉවරලා ඒකෙන් කැම්පස් ගිහිල්ලා කැම්පස් එකේදී මට තේරෙනවා දැන් කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එක යනකොට මට පොඩි දැන් කිව්වනේ ආර්ථික ප්‍රශ්න තිබ්බා කියලා. මම ඒකින්ද ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් කැම්පස් යන ගමන් කොළඹ පැත්තේ ගෙවල් වලට ගිහිල්ලා ටියුෂන් ක්ලාසස් කරා. ඊට පස්සේ මට ඒකත් එක්ක ගැටයක් ගහගෙන හිටියා. මට තේරුණා හැබැයි මගේ ගෙදර පැත්ත බලන්න අනම්මනම් ටික වැඩේට මට අවුරුදු 25 වෙද්දී හොඳ තැනකට එන්න ඕනේ කියලා. ඒකින්ද මම කැම්පස් එකේ තර්ඩ් ඉයර් එකේදීම බැංක් වලට ඇප්ලයි කරන්න ගත්තා. මොකද බැංක් වලට ගන්න අවුරුදු 23 15 වෙන්න ඕනේ වයස. ක්වොලිෆිකේෂන් එක අවුරුදු 23 15. 23 ඉහළ යනවා නම් එයාට අනිවාර්යයෙන්ම ඩිග්‍රියක් ඕනේ. මැනේජ්මන්ට් වෙන විදියට තමයි යන්න ඕනේ. ඒවා ටික මම හොඳ හොයලා බැලුවා ස්ටඩි කරා. ස්ටඩි කළා අවුරුදු 23 පයින්නවනේ. සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ෆෝර්ත් ඉයර්දී ඒකට වැඩේ දෙල් වෙනවා. ඒකින මම A level qualification වලින් බැංකුවට යන්න පුළුවන්. ඩිග්‍රිය ඔහොමම තියලා A level වලින් බැංක් එකට ගියා. A level බැංකුවට ගිහිලා ඩිග්‍රියත් ඉතින් කරා බැංකුවෙත් වැඩත් කරා. දැන් බැංකුවේ දැන් ඔබ විධායක ශ්‍රේණියට එනවනේ කොහොමද දැන් මට ඒ අහනකොට මට ආපු ප්‍රශ්නේ තමයි කොහොමද මේ කැම්පස් එකේ වැඩ කටයුතුයි මේ බැංකුවයි මේ ඔක්කොම කරලා දැන් ඔබ ඇකඩමික්ස් කොහොම හරි කරගන්නවා මේ කොහොමද මේ ටික බැලන්ස් කරගත්තේ? ඔක ඉතින් මෙහෙමයි. කොහෙද පළවෙනියට වැඩ කරන්න හම්බුනේ? මම මුලින්ම පළවෙනි මාස දෙකේ පත්වීම හම්බුනේ මම කැලණි විශ්වවිද්‍යාලේ මට පත්වීම හම්බුනේ මුලින්ම ප්‍රධාන ශාඛාවේ කොළඹ. එතකොට මට කැලණි ඉඳන් කොළඹට යන්න ඉතින් ට්‍රැෆික් එකත් එක්ක ලොකු අමාරු නැහැ. කඩ බස් එකේ නැග්ගාම විනාඩි 40න් ගියහැකි. ගිහිල්ලා ඉතින් හොස්ටල් එකට එනවා 6:00 විතර වෙද්දි එන්න පුළුවන්. ඇවිල්ලා ඊට පස්සේ හොස්ටල් එකට ගිහිල්ලා පළවෙනි මාස දෙක හොස්ටල් එකටලා වැඩ කරා. උදේ ඉඳන් උගන්වන ටික යාළුවෙක් හිටියා. ඉතින් යාළුවා අද වෙද්දි ගවර්න්මන්ට් ඔඩිටර් කෙනෙක්. යාළුවා ඔක්කොම නෝට්ස් ටික දෙනවා. යාළුවෙක් කෙනෙක් නේ යාළුවා 4-5 දෙනෙක් හිටියා. ඉතින් එකට පිටපු යාළුවා තමයි ගවර්න්මන්ට් ඔඩිටර් කිව්වේ. එයායි කට්ටිය ටික ෆොටෝකොපි ගහලා තියෙනවා. ඊට පස්සේ ගෑන් ළමයි ටිකත් හිටියා. උනුත් සපෝට් කරනවා. උනුත් ෆොටෝකොපි ගහලා තියෙනවා. එවනවා. ෆොටෝකොපි ටික ගිහලා හොස්ටල් එකට ගිහලා පාඩම් කරනවා. අමාරුයි වැටෙන්නේ මට ඕන ට්‍රාන්ස්ෆර් එකක් එනවා කෑගල්ලට. කෑගල්ලේ ඉගෙන ගන්න කෑගල්ල ට්‍රාන්ස්ෆර් කරන ගෙවල් කෑගල්ලේ. එතකොට බැංකුවේ මැනේජර් ආවා වැලිපිටිය මොකද කෑගල්ලට යන්න කැමතිද? දැන් මටත් කෑගල්ලට ගියොත් අවුරුදු 5ක් වාට ඊට පස්සේ ඉන්න පුළුවන් ඩිග්‍රී එකක් කොහොම හරි හැබැයි ඉවර කරගන්න ඕන අවුරුදු දෙකේ. ඔයා මොකද කරන්නේ? කල්පනා කරලා මම තීරණය කරනවා කෑගල්ලට යනවා. කෑගල්ලේ ඉඳන් කොහොම හරි කැලණියට ඇවිල්ලා ඩිග්‍රී ඉවර කරගන්නවා කියලා. ඔක ලොකු කේස් එකක් ඉතින් මේ කියන්නේ අදටත් කට්ටිය අහන දෙයක් තමයි. කොහොමද විභාගයම කොහොමද දැන් ඒක කොහොමද කළමනාකරණය කරගත්තේ? ඒක පාඩම් කරන්නත් ඕනේ. කොහොමද ඒක කරගත්තේ? ඒක අදටත් හැමෝටම ප්‍රශ්නයක්. මොකද මගේ කොණ්ඩේ කපන්නේ මං කෑගල්නේ. ඒ කාලේ නම් කෑගල්ල තමයි කොණ්ඩේ කපන්නේ. මගේ හොඳ මෙයාලා ඉඳන් කොණ්ඩේ කපන්නේ. හරිද? බන්ටි. හරිද? දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. හරිද? ඒත් සැලුන් එකක් කරන්නේ. හරිද? එතකොට තොර තමයි කියන්නේ නීලා කොහොමද ඔහොම කරන්නේ? උඹ දැන් බං මේ බැංකුවේ කෑගල්ලේ වැඩ කරලා උඹ දැන් කොහොමද ඔය කැලණියට යනවද? ඉතින් සතිය දවස් 5ම මං කෑගල්ලේ වැඩ කරලා 5:00 වෙන ඔෆ් වෙද්දි ඔෆ් වෙලා කැලණියට යනවා. හරියට ලස්සන අත්දැකීමක් තියෙනවා. කියන්නේ 5:00 කිව්වට බැංකුවේ 5:00 වැඩ කරන්නේ නැහැ. හරිද? 6 වෙනවා 6:00 වෙනවා. මෙහෙමයි කියලා යන්න බෑනේ දොර වහලා. එතකොට මට තාම මතකයි බැංකුවේ වැඩ කරලා ඉවරලා හවස මම කියන්නේ බැංකුවේ වැඩ කරලා ඉවරලා ඒ කියන්නේ හරි දුෂ්කර අතීතයක් මේක. හරි. එන මතක් කරද්දිත් මට ඒක කටුකයි. හරිද? බැංකුවේ වැඩ කරලා 6ට 5:00 ඔය අතර එනවා කොළඹ කෑගල්ල බස් නවත්තන තැන තියෙනවනේ. ඔතෙන් එනවා. ඔතන තියෙනවා බේක් හවුස් එකක්. ওই බේක් හවුස් එකෙන් ගන්නවා මට තාම මතකයි බිත්තර බනිසයි කිරි පැකට් එකයි. හරි? දවල් කෑම එක කඩෙන් නැත්තම් අම්මා ගෙනත් දෙනවා බැංකුවට. ඔය කෑගල්ලෙමනේ. ගියලු කෑගල්ලේ. ඉතින් අම්මා ගෙනත් දෙනවා. ඉතින් සතියකට දෙපාරකට අම්මා ගෙනත් දෙනවා. ඒක ඉතින් 12:00 කාපුවාම බඩගිනි. හරි? ඊට පස්සේ ආයෙ ගෙදර යන්න බෑනේ. ගෙදර ගියොත් එimhe කැම්පස් යනකොට රෑ 11ක් වෙනවා. එතකොට වෙන්නේ මේ අතන බේක් හවුස් එකෙන් කෑගල්ල බස් නවත්තන කොළඹ බස් නවත්තන දෙන. එතනින් බේක් හවුස් එකෙන් බිත්තර බනිස හැමදාම ගන්න ඕක. අදටත් කන්නේ බිත්තර බනිස ආසයි කරේ. මේ බිත්තර බනිස ගන්නවා කිරි පැකට් එක ගන්නවා. දාගන්න එතනින් මල්ලේ. මල්ලේ දාගෙන බස් එකේ සමරස්තල හිටයි යන්න සිද්ධ වෙනවා. මොකද නුවර ඉඳන් කොළඹට යන බස් වල යන්නේ කෑගල්ල කොළඹ බස් නැහැනේ. හරිද? ඒක හිටයි යන්න සෙට් නම් ඉතින් ඕන් නැහැ කැලෙන්ඩරේ හිටයි යද්දි බිත්තර බනිස කන්න වෙන්නේ නැහැ. හරිද? ඉඳ ගන්න හම්බුන ගමන් ටක් ගාලා පැනලා ඉඳ ගන්නවා. ටක් ගාලා පැනලා ඉඳගෙන කවරේ දිනවනේ? ෂේප් එක දැන් මොනවද නෝන්ඩිනේ.
ඔෆිස් කිට් එකක් ගහලා කනවා කියන එක නෝන්නේ. හරිද? මොකද කරේ ෂේප් එකේ බිත්තර මයිසේ මීටර් බෑගකින් භාගයක් අරගෙන කටේ දාගෙන ආයෙ පාඩුවේ වටපිට බලාගෙන යනවා. හරිද? වටපිට බලාගෙන කෑ ගල්ලා ඊට පස්සේ රංගවල විනාඩි 25ක් විතර ගියාම රංගවල ගලකුණු ටික වගේ ඉතින් ෂේප් එකේ කිරි පැකට්ටක් දීලා ගැටයක් ගහලා බෑග් එකට දාගන්නවා. බෑග් එකට දාගෙන නිදිය ගන්නවා. නිදිය ගන්න try කරනවා. නැත්නම් අමාරුයි. ඊට පස්සේ කැලණියෙන් බහිනකොට කොහොමත් ඔය පස්සේ ආලා නිට්ටම්බු ඊට පස්සේ කිරිබත් ගොඩට ගිහිල්ලා කැලණියෙන් බහිනකොට කොහොමත් අනිවාර්යෙන්ම ඒ දවස්වල පාරක් හදනවනේ. 9:00 9:00යි 10:00යි. ඊට පස්සේ 9:00ට විතර හොස්ටල් එක තියෙන්නේ කැලණි විශ්වවිද්‍යාලය ඉස්සරහ ෆ්‍රැන්සිස් ලෙන් එකෙන් ගිහිලා අපි යන්න ඕනේ පොල්හෙන. පොල්හෙන තියෙන්නේ හොස්ටල් එක. ඕකට ඇති කොහොමත් 10 විතර වෙනවා. 10ට ඊට පස්සේ ගිහිල්ලා ඊට පස්සේ යාළුවෝ අරන් තියනවා කෑම එක හොස්ටල් එකේ. කෑම එකේ මහලුකු කෑම නෑ නේ හොස්ටල් එකේ කෑම දන්නවනේ. හොස්ටල් එකේ කෑම එක අරන් තියනවා 10ට 10:00ට ඇඟ හොදගෙන හොස්ටල් එකේ කනවා. මොන හොස්ටල් එකේද හිටියේ? පොල්හෙන පාරේ ෆ්‍රැන්සිස් ලෙන් එකේ ඇතුලේ යන්න තියෙන කිලෝමීටර් 3ක් විතර ඇතුලට යන්න තියෙනවා. ඔකේ තමයි ඉන්නේ මේ කන්නංගරේ කියන්නේ ඉස්සර ගෑන ළමයි හිටියේ. ඊට පස්සේ අපිව දැම්මා. ඔකට ගියා. මේ ඊට පස්සේ ඉතින් කොමාර 11ට විතර ඇඟපත හොදගෙන හොස්ටල් ගියාම වැඩ කරන්න බෑනේ. වැඩ ගන්න බෑ. අරුන් එක රූම් අසරින් ගලා කයිය ගහලා අනම්මනම් කැරකිලා එනකොට කොහොමත් 11:00යි. ඊට පස්සේ 11:00ට වැඩ ටික පටන් ගන්නවා. 11:00ට පටන් අරගෙන 11:00 ඉඳන් අර උදේ ඉඳන් ලෙක්චර්ස්ලා උගන්වපු ටික පාඩම් කරනවා. ඩේලි පාඩම් කරනවා. නැත්නම් වැඩේ කරන්න. ඊට පස්සේ 11:00 ඉඳන් කොහොමත් එක විතරනකම් පාඩම් කරගන්නවා. පාඩම් කරගෙන අරුන්ගේ හොස්ටල් ගාන ගිහලා අහගන්නවා. පාඩම් කරගෙන මට මොකුත් තේරෙන්නේ නැහැ. අනුගේ හොස්ටල් ගාන ගිහලා අහගන්නවා. ගණන් නම් අරුන්ට වද දීදී ගන්නවා. සමහර දවස්වල ඒ කියන්නේ කුප්පි දානනේ හොස්ටල් එකේ කුප්පි දාදී ඩෙස් ටික වටගෙන උඩින් එබිලා මාත් අහගෙන ඉන්නවා. අහගෙන ඔක අහගෙන අනම්මනම් කරගෙන කොහොමද 2 වෙද්දි නිදිනවා. පෙලක් යොන් එළිය වෙනකම් පාඩම් කරගෙන ඉන්නවා. මම 2 වෙද්දි නිදිනවා. 2ට නිදිනවා. එලාම් තියෙනවා හරියටම 4:00ට. 4:00ට එලාම් තියෙනවා. මොකද 2:00ට අනිවාර්යෙන් කොහොමත් එක වෙනකන් අඩුම හැරලා ඉන්න. කොහොමත් හොස්ටල් එකේ 10:00ට ගියාම එක වෙනකන් හැරලා ඉන්න. සාමාන්‍ය කොළු ටිකත් එක්ක. හරිද? ඊට පස්සේ 2:00 නිදිය ගන්න. අනිවාර්යෙන් 2:00ට මම නිදිනවා. එකත් 2:00ට නිදිනවා. අනිවාර්යෙන් එලාම් තියෙනවා මේ 4:00ට. 4:00ට එලාම් තියලා අදටත් ඒ එලාම් එක මට මතකයි. චුට්ටි ෆෝන් එකක් දුන්නා කැම්පස් එකේදී අයියා දුන්නේ. ඔය එලාම් එකේ සද්දේ මට අදටත් මතකයි. ඒක ඇහෙද්දිත් ඒ කියන්නේ අර කරකටක දුෂ්කර ජීවිතේ මතක් වෙනවා මට. හරිද? මේ එලාම් එක ආරම්භ ගමන් 4:00ට ඇඳුම් ටික මැද ගන්නවා. හරිද? හොස්ටල් එකේ දුවගෙන යනවා. ඊට පස්සේ වොෂ්රූම් ටිකට ටක් ගාලා දත් ටික මැද ගන්නවා. ඇඳුම් අපි මයින් කරගන්න එපා. එතකොට වෙලාව 5යි. ඊට පස්සේ 5ට ආයෙ එන්න ඕනේ අර කන්නංගර ඉඳලා කැලණිය කැම්පස් එක ගාවට හෝල්ට් එකට. කිලෝමීටර් 3ක් පයින් එනවා. ටොක් ටොක් ගක එනවා දැන්. හරිද? 5යි කාලේ දැන් වෙලාව. මම මෙලි වෙලාව කියන්නේ 5යි කාලෙට. එනවා 5:25ට CTV බස් එක. ඕක තමයි අල්ලන් තියෙන්නේ. CTV බස් එක එනවා 5:25ට කැලණිය යනවා. කොළඹ ඉඳන් නුරට යන එක. ඕකේ අල්ල ගන්නවා. නැග ගම ඉඩ තියෙන පාන්දරනේ. ඉඩ තියෙනවා. ඊට පස්සේ නිදිය ගන්නවා. සටස්කම් ඉදි මතයිනේ 2:00ට නිදිනවා කියනවා. හිතන්න පැය 2යි. අවුරුදු 2ක් මේ වැඩේ කරා. අවුරුදු 2ක් ඕක කරා. හරිද? ඊට පස්සේ ඕක නවත්තනවා දංගොවිට. දංගොවිට බස් දානනේ කන්න. ඔතන නවත්තුවාම ඔතනින් බත් එක ගන්නවා 150යි වගේ. මට ඒ කාලේ මට හරියට මතක නැහැ ගාන. ඔතනින් බත් එක අරගෙන ඊට පස්සේ කෑගල්ලෙන් බහිනවා. උදේ 7යි කාල වෙද්දි වගේ 7 වෙද්දි බහිනවා. මොකද උදේම ඉස්සර මම අලුත්නේ බැංකුවට. ඒකට එයා තමයි උදේම එන්න ඕනේ බැංකුවට. මේ උදේ බැංකුව වැඩ ටිකක් තියෙනවා. print out දාන්න අනම්මන වැඩ ගොඩ තියෙන. ඒකට එයා එන්න ඕනේ 7:00 විතරෙදි එන්න ඕනේ. ඉතින් මට කන්නත් වෙලා තියාගෙන මම ඔතනින් 7යි කාලට විතර බැහැලා 4ට බැස්සා මට කාලා ෂේප් එකේ 7:00 7:45 ෂීට් එකේ වාඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ අතනින් බත් එකක් අරගෙන ඇවිල්ලා වැඩ ටික කරන. ඉතින් අදටත් මම අවුරුදු 2ක් ඕක කරා. ඒ කියන්නේ මගේ A level කාලෙවත් මම ඔච්චර මහන්සි වෙලා නැහැ. හරිද? අවුරුදු 2ක් 9:00ට 10ට කැලණියෙන් බැහැලා හොස්ටල් එකට ගිහිල්ලා 2:00 වෙනකන් පාඩම් කරලා ආයෙ 4:00ට ඇහැල්ලා කෑගල වෙලා ආයෙ යන දවස් 5 සමුද අවුලක් නැහැ. බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා ඉතින් හැක් ඔය අතර කාලයේදී ඔබ IBS qualification එක කරනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් chartered accountancy මම හිතන්නේ intermediate level කරා. ඒක මාර්ගයම. දැන් මේ අහන් ඉන්න ළමයි කොමර්ස් කරන ළමයි තමයි ගොඩක් වෙලාට මේ අහන් ඉන්නවා. දැන් ඒගොල්ලෝ හිතනවා මේක හරි අමාරු වෙයි බැලන්ස් කරගෙන යන්න බැරි වෙයි කියලා. දැන් ඔච්චර දේවල් කරලා ඒ දෙකත් qualified වුණා. ඔව් ඒක අමාරු දෙයක් නෙමෙයි. ඔකට මං කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ විරාජ් මිනිහෙක්ට දෙයක් හිතට එන්න ඕනේ. හිතට දෙයක් ආවට පස්සේ ඊට පස්සේ මගේ හිත මං කියන්නේ මෙන්න මෙතෙන්ද දැනුණාට පස්සේ ඒක ඉතින් සක්‍රියට නවත්තන්න බෑ. එහෙනම් මම කැම්පස් යන ගමන්
ජොබ් එකකට යනවා රිස්ක් එක අරගෙන. දැන් ගොඩාක් ළමයි ඔය කැම්පස් යනකොට කැම්පස් ඩිග්‍රී ඉවර කරන්න බෑ කියන මම ඩිග්‍රිය අවුරුදු 4ෙම ඉවර කරා. එක ඇණයක්වත් නැහැ. ඩිග්‍රී එකක සබ්ජෙක්ට් එකක් මම ෆේල් නැහැ. දැන් ගොඩාක් අය බයන්නේ 4th year එක ඇණයක් හිටුත් ආයි ඊළඟ අවුරුද්ද පොඩි උන් එක ලියන්න වෙන කියලා. නෑ එහෙම එකක් උන්නේ නැහැ මට. ඉතින් මම අවුරුදු 4ෙම මේ ඩිග්‍රී එක ගත්තා. දැන් වාට උනා චෙක් කරලා බැලිය හැකි. වාට සම්බන්ධතාව තියෙනවා. වාට චෙක් කරලා බැලිය. කැලණි විශ්වවිද්‍යාලේ ඩිග්‍රී අවුරුදු 4ෙම ගත්තා. ඉතින් එහෙම අවුලක් නැහැ. ඉතින් මම ඉතින් චාර්ටර්ඩ් උත් කරා. චාර්ටර්ඩ් ඉන්ටර්මීඩියට් ලෙවල් එකකින් කරා. ඊට පස්සේ බැංක් එකේ හින්දා බැංකින් එක්සෑම් උත් ලිව්වා. ඒවත් ඉතින් පාස් ඉතින් ඒවා කරගන්න පුළුවන් කියලා මං කියන්නේ ඒක දැන් සැලැස්මක් තියෙන්න ඕනේ ඉතින් ප්‍රධාන දේ. දැන් මේ සැලැස්ම නැති එක තමයි ප්‍රධාන දේ. ඔබ තුල ඔබ හිතනවා ඇති බැංකුවකට එන එක හරි අමාරු දෙයක් කියලා. හැබැයි එන එක නෙවෙයි ඇවිල්ලා මේ විදිහට හැමදේම බැලන්ස් කරගන්න එක ගොඩක් අමාරුයි. හැබැයි ඒ දේ කරන්න පුළුවන්. ඔහු කියන විදිහට මම මේ ඊළඟ ප්‍රශ්නෙට එන්නේ. දැන් මේ හැමදේම කරගන්න ගම ඔබ ක්ලාස් පටන් ගන්නවා. ඒක දැන් කෙනෙක්ට ඇත්තටම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ IVS එක කරනවා, බැංකුවක වැඩ කරනවා, රෑ 10ට එනවා. ඇවිල්ලා කොහොමද මේ ක්ලාස් දැන් කෑගල්ල ගත්තොත් ප්‍රබලතම ගුරුවරයෙක් කියලා කියන්න පුළුවන් ව්‍යාපාර අධ්‍යයනයේට. හරි. ඉතින් කොහොමද මේ ජර්නි එක ආරම්භ වෙන්නේ කොහොමද? දැන් මේක අස්සේ දෙයක පටන් ගන්න. මේක අස්සේ පටන් ගන්නෙ. ඕකේ කතන්දරේ මෙහෙමයි. මගේ පුංචි කාලේ ඉඳන් ආසාව තිබ්බේ හරිද? මම ලොකු ජීවිත කතා දැකලා නැහැනේ මගේ පරිසරය තුල. මම දැකලා ඉන්න ලොකුම චරිතය ඇවිල්ලා ඉස්කෝලේ ඉන්න ගුරුවරු. මගේ වපසරිය තුල මගේ ගම තුල ලොකු චරිතය මම දැකලා නැහැ. හරිද? එතකොට මම හීනයක් මවා ගන්නවා මට ඕනේ මම පටන් ගත්තෙම කිව්වා සල්ලි. හැබැයි සාධාරණනේ සල්ලි හොයන්න ඕනේ. මගේ පුංචි කාලේ නම් අම්මට කිව්ව දේ අදටත් මතකයි. මම අම්මට කියන්නේ A level වලට ඇවිල්ලා හරි A level පාඩම් කරන කොමර්ස් එකේ ඔබ පාඩම් කරනවා කියන්නේ අම්මේ මම ඉගෙනගෙන ටියුෂන් කරනවා. ටියුෂන් කරලා හොඳට සල්ලි හොයනවා. මොකද අපේ ටියුෂන් සර් එන්නේ ප්‍රාඩෝ එකේ. ඔක දකින්නවා. හරිද? වෙන වපසරි මට පේන්නේ නැහැ. අපිට ડોක්ටර්ස්ලා ලෝයර්ස්ලා පේන්නේ නැහැ මගේ සමාජය තුළ. මගේ තාත්තගේ වටපිටාව තුළ ලෝයර්ස්ලා නම් ડોක්ටර්ස්ලා පේන්නේ නැහනේ. සාමාන්‍ය ටවුන් එකේ කඩයක් කරන මිනිස්සෙක්ගේ වපසරි තුළ එහෙම සමාජාශ්‍රයක් අපිට නැහනේ. එතකොට ඔක පේන්නේ නැති හින්දා මට පේන්නේ අර සර් වාහනේ බහිනවනේ. සර් වාහනේ බහිලා සර් කියනවා සර් ඇවිල්ලා අනිමල් සිටි මිනිවන් දෙනි. දැන් ගොඩක් වයසයි මට කෝල් කරා දවසක් ටියුෂන් පටන් ගන්න බෑ දැන් ලස්සන ටියුෂන් කරනවා නේද කියලා කෝල් කරා. පන්ති ළමයි කියලා ඉන්න ෆොටෝ එකක් දැම්මම. ඕක දැකලා සර් හරිද? මම ටියුෂන් කරනවා නේද වෙලේ පිටි කියලා ඇහුවා. හැබැයි සර් දන්නේ නැහැ සර් තමයි හිතුවා. සර් පන්ති කියනවා කෑගල්ල ප්‍රාඩෝ එක ගෙනාව එකම සර් මම පට්ට ප්‍රාඩෝ එක. ඉතින් මම අම්මට පුංචි කාලේ ඉඳන්ම කිව්වා A level කාලේ ඉඳන්ම මම ටියුෂන් කරනවා. ටියුෂන් කරලා සල්ලි හම්බ කරනවා. ඕක තමයි මගේ ප්‍රධාන ටාගට් එක කියලා අම්මට කිව්වා. හරි උතන තමයි මං ආසම දේ. ගමේ පොඩි උන්ට අදටත් මං ගමේ ප්‍රසිද්ධයි. දැන් මේ ඉන්ටර්විව් කරනලා තියෙනවනේ. දැන් වෙලා පරක්කුයි. දැන් කෝල් එක එනවා ආට ඇහුණා. ඈ දැන් 9ට පොඩි උන් දෙන්නෙක් එනවා ගෙදරට. මම ඉන්ටර්විව් එකට එද්දිත් කියනවාට 9ට පොඩි උන් දෙන්නෙක් එනවා. උන් දෙනා කොමර්ස් කරනවා. අපේ ගෙවල්ට පිටිපස්සේ එහා පැත්තේ. උන් දෙන්නට දැන් මේ උගන්වන්න යන්න ඕනේ. හරි. ඒ කියන්නේ උගන්වන ගමෙත් මං පුංචි කාලේ ඉස්සර මේ 7 වසරේ 8 වසරේ උන් ගමේ පොඩි උන් ඔක්කොටම උගන්වනවා. හරිද? උගන්වලා ඉවරනවා. ඉතින් ඒක තමයි ආසාව. කියන්නේ ඇඟ ඇතුළේට මං හරි ආසයි ටියුෂන් වලට. ඒකින්ද ටියුෂන් වලින් තමයි ගොඩෙන්නේ කියලා කැම්පස් කාලෙත් මං ගෙයින්කට ගිහිල්ලා ඒ කාලේ ටියුෂන් කරනවා. ආසාවෙන් කරේ. හරිද? කැලණි කැම්පස් යනකම් මං නෙළුම්දෙනිය තේනවා. ඒතර කැලණි ඉඳන් මෙහෙට එන්න ඕන කිලෝමීටර් 50ක් විතර. එහි ඇවිල්ලා ටියුෂන් කරලා යනවා. ටියුෂන් කරලා මං බයික් එකකුත් ගන්නවා කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේදී. බැංක් එකේ ජොබ් එකට යනකම් මං ටියුෂන් වලින් බයික් එකක් ගන්නවා. අද ඒ බයික් එක අදටත් මං විකුණන්න නැතුව තියන් ඉන්නවා. හරිද? ඉතින් ඒ වගේ වපසරියක් තියෙන ප්‍රධාන දේ ටියුෂන් නේ. ඉතින් ටියුෂන් වලට ආසෙන්දා ඊට පස්සේ බැංක් එකේ ජොබ් එකත් එක්ක මම ටියුෂන් හිමීට ගෙවල් වල තමයි කරේ. ඊට පස්සේ මගේ යාළුවෙක් හිටියා ඉකොන් සර් කෙනෙක්. එයා කතා කරා ටියුෂන් ක්ලාස් කරන්න. ඊට පස්සේ පුංචි මඩුවක ළමයි 3 දෙනෙක් ගෙනාවා ටියුෂන් ක්ලාස් එක පටන් ගන්න 2020. පුංචි මඩුවක ළමයි 3 දෙනයි. එක්කෙනෙක් මගේ ඥාති කෙනෙක්. අනිත් දෙන්න අර ඉකොන් සර් තමයි ගෙනත් දෙන්න. පටන් ගන්න බය නැහැ එකෙක් ඉන්නවා. ඊට පස්සේ අර ඉකොන් සර් ළමයි දෙන්නෙක් ගෙනත් දානවා. ඊට පස්සේ ළමයි තව 4 දෙනෙක් වෙනවා. ඔන්න ළමයි 5ක් 6ක් ඉගෙන ගන්නවා දැන්. හරිද? අද 5-6 දෙනාම අදට සම්බන්ධතා තියෙන 2020 පටන් ගත්තේ. ගෙදරක පටන් ගත්තේ. ගෙදරක පටන් අරන් ගිහලා ඊට පස්සේ එතන ළමයි 5 වෙනකොට ඔන්න ආරාධනාවක් එනවා කෑගල්ලේ ටියුෂන් ආයතනයක ටියුෂන් කරන්න. ඔන්න 2021 බැච් එක පටන් ගන්නවා මම ටියුෂන් ආයතනයක ඔන්න ළමයි 7 දෙනයි. ඒත් එක්කම කොරෝනා හොටපටත් එක්ක අනම්මනම් කරලා 2021 ඔක 2021 බැච් එක අපි පටන් ගන්න 2019 2021 තමයි යාලා ලියන්නේ. එතකොට කොරෝනා හොටපටත් එක්ක ළමයි ටික කොහම හරි මෙහෙට ඇදිලා ළමයි 20ක් විතර හැදෙනවා පන්තියේ. කොරෝනා එනවා. ඊට පස්සේ මම ගන්නවා ඔන්ලයින් වලට. ඔන්ලයින් වලට ගත්තාම ඔන්ලයින් එකේ ඔන්න ළමයි ඉන්දියා මගේ
300 400ක් විතර ඔන්ලයින් අලුත් Zoom දන්නෙත් නෑ. ඕක අටවගෙන මනන් දාගෙන Zoom එක කියන්නේ එතකොට තමයි දන්නේ. ඕකත් දාගෙන Zoom උත් අටවගෙන කරා ළමයි 300-400ක් හිටියා. ෆ්‍රී නේ කරේ. මම උගන්නන්න ආසයිනේ. මම හිතා කෑ ගාල්ලා නම් මනම් මාව නැල්ල ඔය වපසරිය ගාල්ලෙනුත් හිටියා. හම්බන්තොට ඊට පස්සේ මේ පැත්තෙන් කොහෙද වාහල්කටද මොකද්ද තියෙන අනුරාධපුර පැත්තට වෙන්නේ පොළොන්නරුව පැත්තට. සර් කොහෙද මං අහන කොහෙද පුතා? වාහල්කඩ ඉහි පැත්තෙන් ඉන්න කැකිරාව සර් මිරිස්සරයි යන්න දෙන්න කිව්වා. හරිද මේ පැත්තෙන් ෆ්‍රී නේ කරන්නේ. ඒ හිතවත්කම කරන්නේ ළමයි 300ත් එක්ක ඊට පස්සේ ඔන්න කොරෝනාත් එක්ක පන්ති පටන් ගන්න දෙනවනේ. පන්ති පටන් ගන්නවා ළමයි ඉස්සකිරෝ පන්තිය ළමයි 60යි. මම බලන ළමයි ටික අතට කඩාගෙන එනවා. හරි මම බලන කොහෙන්ද යකෝ මගේ පන්තියේ 20යිනේ. හරි 20 7ක් 8ක් වෙන පන්ති වල ගිහිල්ලා. උන්ට වෙන ඔන්ලයින් ක්ලාස් එකටලා මම මෙලව පන්ති එනවා කඩාගෙන ළමයි. හරිද? ඉතින් මම හිතන්නේ ඕකට ටියුෂන් වලට වෙන ප්‍රධාන දේ මේ විරාජ් ආසාව. ඒක නැත්තටම අදටත් මගේ හිත ASCII දුවන්නේ ටියුෂන්. ඒත් එක්කම 21 ටියුෂන් පටන් අරන් ඒ බැච් එකේ ළමයි 60 දිනාකින් 58ක් පාස් වෙලා ඔතනින් 43කට AB හම්බෙනවා. ඊට පස්සේ මම ෆොටෝ එකක් ගහනවා ළමයි එක ළමයි 21ම තියාගෙන ෆොටෝ එකක් ගහනවා. හරි ෆොටෝ එකක් ගහුවම මම දන්නේ නැහැ ටියුෂන් කියන්න මම දන්නේ නැහැ ටියුෂන් කියන්නේ මොකද්ද මේකේ මොකද්ද මේ තරඟය කියන්නේ ඇත්තට මම දන්නේ නැහැ 2021 දී. මම ෆොටෝ එක ගහන්නේ මම මෙහෙම ඉන්නවා හරිද? මොකද මම කැම්පස් එක ගානේ මොඩලිනුත් කරා. හරිද? ඒවත් කරා. ඒතර මට ඉතින් දැන් අර වාපසරියත් එක්ක ඉස්කෝලේ නිර්මාණශීලී හැකියාවත් එක්ක ළමයිට කිව්වා උඹලා ඉන්න එපා හිටගෙන. උඹලට ඕන විදිහට හිටපන්. පුටු එහෙට කරකලා මෙහෙට කරකලා පෙලක් යොන් ඩෙස් උඩ. හරි මගේ පේජ් එක ගිහම බැලුවේ ෆොටෝ එක අදටත් තියෙනවා. ගිහම ෆොටෝ එක ඊට පස්සේ 60න් 22ක් සරසවි කියලා. දැන් මම ෆොටෝ එක FB එකේ හැමතැනම. දැම්මට පස්සේ තමයි සර්ලා දැනගත්තේ අම්මටලු මේක මොකද්ද මේ? උඹ කොහොමද මම මෙහෙම ෆොටෝ ගන්න ටියුෂන් සර්ලා සාමාන්‍ය හරි උරුරු ගහන මෙහෙම ගහලා ළමයිගේ කොහොමම ෆොටෝ නේ ගන්න. මං එහෙම නැහැ. ළමයි ටික වට කරගෙන උන්ට කැමතිද මෙහෙම ඉන්න කියලා. ගියා ඔය ෆොටෝ එක ගියා සහ මේ ඒ කියන්නේ 60කින් 22ක් කැම්පස් ගිහිල්ලා 60කින් 43ක් AB හම්බ වෙනවා කියන එක කෑගල්ලේ පුරු ලොකු ඒ කියන්නේ ලොකු පෙරලියක් වුණා. ඒකත් එක්ක නීල් තලිපිටිය කියන චරිතය ආවා බ්‍රෑන්ඩ් එකක් කියන එක මම දන්නෙත් නෑ. බ්‍රෑන්ඩ් එකක් විතර හැදුනා. දැන් ඉතින් මේ බ්‍රෑන්ඩ් එකේ කොහොම හරි ඉතින් මේන්ටේන් කරගෙන කොහොම හරි කෑගල්ලේ නමක් හදාගෙන ඉන්නවා. මේ ප්‍රශ්නයක් අහන්න මේ ටැටූ එක. එතකොට මේ ළඟදිත් මම දැක්ක පේජ් එක පෝස්ට් එකක් වෛරල් වෙනවා දකුණු ඉන්දියානු නළුවෙක් වගේ කියලා. දැන් මේ දේවල් කොහොමද සමාජය දකින්නේ ඔබ දැන් කෙනෙක් එක එක විදිහට දකින්න පුළුවන්. හැබැයි ඔබ ටිකක් වෙනස් ගුරුවරු අතර ටිකක් වෙනස් කරක්ටර් එකක්. හිතලද කරන්නේ නැත්නම් ඔබ ආසයිද ෆැෂන් කරන්න මේ දේ කොහොමද මේ දේවල් වෘත්තීය ජීවිතේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකක් තියෙනවා ඔබට. ඊට පස්සේ ඔබට දේශක පැත්තෙන් ගත්තොත් ඉතර ලයිෆ් එකක් තියෙනවා. මේ දේවල් එක්ක මේ ෆැෂන් උත් කරගෙන යන එක කොහොමද බැලන්ස් කරන්නේ? මේක මොකද්ද? ඔය කොහොමද සමාජයෙන් එන ෆීඩ්බැක් එක? මේක සමාජයෙන් මෙහෙමයි. මේක ගහපු මුල සහ ගහද්දි ගෙදරිනුත් අකමැති වුණා. ඈ වයිෆ් කැමති. වයිෆ් සැලොන් එකක් කරන්නේ. ඒකින වයිෆ් සැලොන් එකක් ගද්දි වයිෆ් කොහොමද කැමති වයිෆ් උත් ටැටු ගහලා තියෙනවා. හරිද? එතකොට මම කැම්පස් යන කාලෙම මොඩලින් කරන්න ගියා. මොඩලින් කරන්න ගිහලා ඉතින් මොඩලින් අවුරුද්දක් විතර කරා. ඊට පස්සේ බැංකුවේ ජොබ් එක ටියුෂන් එකත් එක්ක මොඩලින් කියන එක අතහැරියා. මොඩලින් කරපු පුද්ගලයා නම කියන්න හරිනේ මොකද ඔක ලංකාව දන්න ලංකාවේ අංක 1 පුද්ගලෙක් යා. එතකොට එහෙම දාත් තමයි හරිනේ ලංකාවේ අංක 1 පුද්ගලෙක් සීනු නළු නිලියන්ගේ මොඩලින් ෂෝ සහ යා දැවැන්තෙක්. ඉතින් ලංකාව මේ නම කිව්වොත් දන්නවා. ඉතින් කියන්න ඕනේ නැහනේ. එතකොට එතනින් මොඩලින් කරලා ඉතින් මට අදටත් දුකයි එතන මිස්සුන එක ගැන. හරි දෙහිවල පැත්තට ගිහලා තමයි කරන් හිටියේ. ඉතින් ඒ වපසරියත් එක්ක ඉතින් මේ අර ආර්ට් කියන දේ මට ඉස්කෝලෙන්ම ආවා. ඉස්කෝලේ ඒ කියන්නේ අර කොමර්ස් ඩේ යනම් මනම් කරා ඊට පස්සේ කලාව වල ලක් කරද්දී මම තමයි ඕකේ තොරණ ගහන්නේ. ඒ තොරණ ගහන එක ඩිසයින් කරන්නේ මම මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා ඩිසයින් කරන මම ඒතොර අර මම අඳින ක්‍රමෙත් වෙනස් සාමාන්‍ය. මම අඳිමක් තෝරන්න ගියත් වෙනස් විදිහට අඳින්නේ. සහ ඉතින් මට ආසාවක් ආවා. ඉතින් මැරෙන ජීවිතනේ මේවා. මැරෙන ජීවිතේ ඉතින් කවුරු කියන විදිහට ඉන්නට වැඩිය මමයි බිරිඳයි කතා කරලා අපි දෙන්නට ඕන විදිහට ඉමු. කියලා ඉතින් ඒ කියන්නේ ටැටූ එකක් ගන්න පුදුම ආසාවක් හිටියේ. ඉතින් ඒකින්ද ඕන දෙයක් කියලා එහෙනම් මෙතනම ගහලා තියෙන මේ ටැටූ එක. මෙහෙටම ගහුවා ඉතින්. ෆීඩ්බැක් ආවා. නෙගටිව් ෆීඩ්බැක් උත් ආවා. පොසිටිව් ෆීඩ්බැක් උත් ආවා. ඕන දෙයක් රිස්ක් එකක් නේ. ඉතින් ඒක හැබැයි මොනවා වුණත් මං සතුටින් ඉඳිනවනේ. මොකද දැන් බැංකුව පැත්තෙන් හරිද? අපි අද්දිකට අඳින්නේ රෙස්ට්‍රික්ෂන් නැහැ. අද්දිකට නේ අඳින්නේ. ඒ රෙස්ට්‍රික්ෂන් නැහැ. ඉතින් එතන ඉෂුව එකක් වුණේ නැහැ. පළවෙනි දේ. දැන් ටියුෂන් පැත්තට එනකොට ටියුෂන් වල මම මේක ගහන්නේ කියන්නේ 2018 19 වගේ මේක ගහන්නේ. එතකොට 2021 තමයි මම වෛරල් වෙන්නේ.
කෑ ගල්ලේ. ඒකට ගහලා ඒක මකන්න බෑනේ. හරිද? ඉතින් දැන් ඔබ හිතනවාද ඒක සපෝට් එකක් වුණා කියලා නැත්නම් ඔබ ඩෙන්ටිටි එකක් ඔබට ඩෙවලොප් කරගන්න සපෝට් එකක්. ඒක සපෝට් එක මාව කට්ටිය අඳුරන්නේ නීල් වැලි පිටි කිව්වහම හරිද? අර ටැටූ එක ගහලා ඉන්න සර් නේද? සහ මම ප්‍රොෆෙෂනල් හැබැයි. ඒ කියන්නේ මම ඇවිල්ලා අඳින පළඳින විදිහ උනා මගේ පන්තියට ළමෙක් එක්ක කතා කරත් මාව හම්බෙලා කතා කරත් කවුරුත් කියන්නේ මම මේන්ටේන් කරන ක්වලිටි ටිකක් තියෙනවා. ඒක මං හදාගත්ත දේවල් නෙමෙයි. ඉපදුන දවසේ ඉඳන් මිනිස්සුත් එක්ක කතා කරලා ඒ සමාජයේ ගැටිලා පුංචි කාලේ සරලව ගිහම මම පුංචි කාලේ පේමන්ට් එකේ මේසුත් විකුණලා තියෙනවා. මේස් විකුණන හැබැයි පේමන්ට් කාර්යයක් නෙවෙයි මම. එතන ඒක විකුණාදී මං ඔලුවට දාගන්න දෙයක් තියෙනවා. ඒකත් එක්ක මං හදාගන්න එතන ක්වලිටියක්. මේස් එක කෑ ගහලා විකුණනට වැඩිය ඒක වෙනම රටාවක් තියෙනවා විකුණන්න. that is marketing. මාකටිං කියන්නේ ඕක. හරිද? මේස් එක කෑ ගහලා විකුණුවොත් පේමන්ට් කාර්යයක්. ඊට වැඩි ක්‍රමයක් තියෙනවා මේස් එක විකුණන්න. හරිද? ඒ රටාව තමයි මම මාකටිං කරන්නේ. මගේ ටියුෂන් වල මාකටු මේවා ඉතින් මම මාකටිං විතර තමයි යූස් කරන්නේ. හැබැයි ටැටු එක ගැහුවේ මාකටිං කරන්න නෙවෙයි. ටැටු එක කියන්නේ මගේ ඇඟේ කලාවක් තියෙනවා. මම එනවුන්සින් කරනවා. හරිද? ලංකාවේ කාලේ ප්‍රබල ඔය සංගීත කණ්ඩායම් එකේ එනවුන්සින් කරා. අදටත් මම එනවුන්සින් කරනවා කෑගල්ලේ සහවට. හරි. ඉතින් එතකොට ඒ කලාව මගේ ඇඟේ තියෙනවානේ. දැන් ටියුෂන් වලට ඒක බාධාවක් වුණා හේතුව මම විශ්වාස කරන දෙයක් තමයි දැඩිව ටැලන්ට් එක කියන එක. දැඩිව මම විශ්වාස කරන දෙයක් තමයි ටැලන්ට් එක. එතකොට ඉගෙන ගන්න ළමෙක් මගෙන් සහ ඉගෙන ගන්න ළමයා වෙන දෙමව්පියෙක් මගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ නීල් සර් උගන්වනවා. දෙමව්පියන්ට සහ දරුවන්ට වැඩක් නැහැ. මගේ බාහිර පෙනුම හෝ ටැටු එක. ළමයා පන්තියට ඇවිල්ලා ඒ ළමයාට පළවෙනි වාර විභාගයේම පන්තියේ පළවෙනිය දෙවෙනිය අතර ඉන්න ඕනේ. මම මේන්ටේන් කරනවා ඒකම. ඒක මේන්ටේන් කරනවා. මම පන්තිය අතරම මේන්ටේන් කරනවා. මගේ පන්තියට එන ළමයා ඔයා බාර දීලා ගියා. ඔයාගේ මගේ හිතුවත්කම එකක්. හැබැයි ඔයාගේ ළමයා මගේ පන්තියට ආවොත් පළවෙනි වාර විභාගෙම එයා වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම ඉස්කෝල ටර්ම් ටෙස්ට් එකේ පළවෙනි දෙන්න තුන් දෙනාට එන්න ඕනේ. එන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඒකට මේ විදිහට මේ දවස්වල සම්බන්ධලා ඉන්න ළමයිනොත් පන්ති ඉතින් හැම ඉස්කෝලේම මගේ පන්තියට සම්බන්ධ ගොඩක් දුෂ්කර ඉස්කෝල ළමයි සම්බන්ධ වෙන. එක දෙකක වෙනවා. එක දෙක වෙනවා. මම යාළුවා කියනවා. මම තමයි වෙන්න ඕනේ කියලා. ඉතින් මේක ඉෂුව එකක් වුණේ නැහැ. මේක මට ආශිර්වාදයක් වුණා. මොකද පස්සේ ඉතින් කතා කරද්දි මට තේරෙනවා ටියුෂන් ගුරුවරු ඇතුළු ගොඩක් අය ඔකට ආසයි. හැබැයි හිතේ ඒක හංගගෙන ඉන්නවා ජොබ් එක හින්දා. හරිද? ඒ කියන්නේ සමාජ පිළිගැනීම හින්දා. ඒක මං හිතන්නේ ඒක මේ ලංකාවේ සහ ඒක ලංකාවේ කෑගල්ලේ. දැන් මං ජොබ් එක කරලා දිනවා කොළඹ. මං ජොබ් කරලා දිනවා නුවර. පිස්සු දන්නේ මේවා මේ සාමාන්‍ය සහ මගේ යාළුවෝ දැන් ඔක්කොම කැම්පස් එකේ බහුතරයක් ඉන්න ඕස්ට්‍රේලියාවේ. නිව්සීලන්ත ඉන්නවා. උන් එක කයි ගමන් උන් එහෙම නෑ. ඒ ආර්ට් නේ. ඒකේ මේ සීමා දාන් තියනවා මේ ලංකාවේ අය තම තමන්ගේ වපසරිය තුල තම තමන්ගේ කැරක්ටර් මේන්ටේන් කරන්න තමන්ට වැඩි ඌව පල්ලෙන් තියන අරු මෙහෙමනේ කියලා. හැබැයි ටැටූ එක ගහන්න ඉන්න මම නරකයි. හැබැයි එයාගේ බොන එක හෝ මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. ටැටූ එක ගහන මම මෙහෙම ඉඳියට ටැටූ එක නොගහන ඊට වැඩි වැඩි කරන ඉන්නවා. හැබැයි කැරක්ටර් එකක් විතර හොඳට පේනවා. හැබැයි ඉතින් අපිත් දන්නවා මෙහෙම හිටියට මෙන්න මේ වැරදි තියෙනවා. කියන දන්නවා. ඔබ බොරු මත අද සම්පූර්ණ කතා බහෙන් දැන් මේ ඇවිල්ලා තියෙන තැන කොහොමද බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් වෙන්නේ? ඒක සමහරට ඔබ හිතන්න පුළුවන් බ්‍රෑන්ඩ් එක ඩෙවලොප් වෙන්නේ හරි රාමුවක් ඇතුළේ කියලා. එහෙම නැහැ. ඔබම වුණාම බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන් කියන එක නීල් කියන කතාවලින් ඒ නීල් වැලිපිටිය කියන බ්‍රෑන්ඩ් එකෙන් අපිට හොඳටම ඔප්පු වෙනවා. ස්තුතිවන්ත වෙනවා ඔබ අද අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් සහ නැවත වතාවක් මේ වගේ යුනික් කැරක්ටර් එකක් එක්ක ඉන්ටර්විව් එකකින් එනතුරු ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නීල්ගෙන් අහන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නේද? දාන්න යට කමෙන්ට් සෙක්ෂන් එකකින් අහලා උපදෙසක් ගන්න, ශක්තියක් කරගන්න ජීවිතයට ජය ගන්න. යූත් රින් පැතුම එයයි. ජය වේවා.